සුබ දවසක්. අදත් මම ආවේ බටර් කේක් රෙසිපි එකක් අරගෙන. බලමු අපි බටර් කේක් එක හදන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. බටර් ග්‍රෑම් 125යි, පාන් පිටි ග්‍රෑම් 125යි, සීනි ග්‍රෑම් 125යි, වැනිලා තේ හැන්දයි, බේකින් පවුඩර් තේ හැන්දයි, බිත්තර 3යි, කිරි මිලිලීටර් 20යි. බලමු අපි දැන් කොහොමද හදන්නේ කියලා. බටර් ටිකයි සීනි ටිකයි එක බිත්තරයකුයි අපි ඉස්සෙල්ලම දාලා බෝල් එකට හොඳට බීට් කරගන්නවා විනාඩි 2ක් විතර. ඊට පස්සේ විනාඩි 2කට විතර පස්සේ ආයි තව බිත්තරයක් දාලා ආයි බීට් කරගන්නවා. ඒ විදිහට බිත්තර තුනම 3 පාරකට තමයි අපි එකතු කරන්නේ. තව දෙයක් බිත්තර එකතු කරනකොට අපි බිත්තර කහ මදි සුදු මදි විතරක් අරගෙන කීරලා ග්‍රෑම් 125ක් වෙන්න ගන්න ඕන. දැන් මේ අන්තිම බිත්තරෙත් එකතු කරලා ඒකත් විනාඩි 2ක් විතර බීට් කරලා ඊට පස්සේ අපි බීටරේ ස්පීඩ් එක වැඩි කරනවා. වැඩි කරලා විනාඩි 2ක් විතර ආයෙ හොඳට බීට් කරගමු. දැන් අපි වැනිලා තේ හැන්ද එකතු කරගන්නවා මේ වෙලාවේ. ආයෙ ටිකක් බීට් කරගමු. මම නම් හිතන්නේ මේ බීට් කරන එකෙන් තමා කේක් එකේ හොඳ සොෆ්ට් එකක් සහ උසක් එන්නේ කියලා. දැන් අපි පාන් පිටි ටිකට බේකින් පවුඩර් දාලා මේ විදිහට හොඳට හලා ගමු. ටිකත් මේ මිශ්‍රණයට එකතු කරගමු. එකතු කරගෙන ආයි පොඩි වෙලාවක් අපි බීට් කරගමු. මේ කිරි ටිකත් එකතු කරලා අපි ආයි බීට් කරගමු. ගොඩක් වෙලා බීට් කරන්නේ නැහැ. මම පොඩි වෙලාවයි බීට් කරන්නේ. ඊට පස්සේ ස්පැචුලා එක අරගෙන හොඳට කවලම් කරගන්නවා. මේ වගේ මිශ්‍රණයක් තමයි අන්තිමට අපට එන්න ඕන. අපි දැන් හදාගත්ත මිශ්‍රණය මේ කේක් ට්‍රේ එකට දාගමු. මේ කේක් ට්‍රේ එකට මම ඔයිල් පේපර් එකක්වත් දාලා නැහැ. මම මේකට බටර් ගාලා හොඳට පාන් පිටි තරවල තමයි අරගෙන තියෙන්නේ. දැන් අපි මේක oven එකට දානවා. සෙල්සියස් අංශක 170ට විනාඩි 40ක් බේක් කරගත්තා මම. මේ තියෙන්නේ හදාගත්ත රසම රස කේක් එක. මම මේකට අයිසිං පොඩ්ඩකුත් දාගත්තා. අපි මේ ගෙදර නිවාඩු දවසට කන්න හදාගත්ත කේක් එකක් නේ. ඉතින් මම පොඩ්ඩක් උඩින් විතරක් අයිසින් එකක් දාගෙන බබාලා ආසයිනේ අයිසින් වලට. ඒක නිසා මේ බලන්න හොඳ සොෆ්ට් එකට තියෙනවා. හොඳ උසකටත් තියෙනවා. ඉතින් ඔයාලත් මේ විදියට කේක් එකක් හදලා බලන්න. හරිම රසයි. හොඳ සොෆ්ට් එකට තියෙනවා. මේ වෙලාවේ හරිම සුවඳකුත් තියෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. thank you මගේ වීඩියෝ එක බලුවට. සුබ දවසක්.